1945 අගෝස්තු 6 වැනිදා ලෝක ඉතිහාසය වෙනස් කරපු දවසක්. මේ කාලේ ලෝකයේම දෙවැනි ලෝක යුද්ධය නිසා ගිනි ගනිමින් තිබුණේ. මේ අතරේ සුටොමෝ යමගුචි කියන පුද්ගලයා හිරෝෂිමා නගරයට ගිහින් තිබුණා රාජකාරී වැඩකට. ඔහු මිට්සුබිෂි කම්පැනි එකේ ඉංජිනේර් කෙනෙක්. සුටොමෝ හිරෝෂිමා යන්නේ නැවක ඩිසයින් ප්‍රොජෙක්ට් එකක වැඩකට. ඔහුගේ ඒ ප්‍රොජෙක්ට් එක අවසන් වෙන්න තිබුණේ අගෝස්තු 6 වැනිදාමයි. උදේ 8:15ට විතර සුටොමෝ ට්‍රේන් එකට නගින්න ස්ටේෂන් එකට යන ගමන් හිටියේ. හදිසියෙම ඔහු දකිනවා අහසේ ඉඳන් පහළට එන අසාමාන්‍ය ආලෝකයක්. ඇත්තටම ඒක සූර්යයා තරම් දීප්තිමත්. ඒත් ඒක මරණයේ ආලෝකය. ඒ තමයි ලිටල් බෝයි කියන පරමාණු බෝම්බය. ඒක හිරෝෂිමා නගරයට ඉහළින් පුපුරලා යනවා. ඒ වෙලාවේ ටුසොමෝ හිටියේ පිපිරුණ තැන ඉඳන් කිලෝමීටර් 3ක් වගේ ළඟක. උෂ්ණත්වය සෙල්සියස් අංශක 1000 ගාණක්. ඒ කම්පණයෙන් ගොඩනැගිලි පවා බිඳ වැටිමින් තිබුණේ. ඉතින් ටුසොමෝ විසි වෙලා ගිහින් බිම පෙරලෙනවා. ඔහුගේ කන් දෙකම බිහිරි වෙනවා. ශරීරයේ පැත්තක්ම පිලිසිලා යනවා. මිනිත්තු කීපයක් ඇතුළත හිරෝෂිමාවම ගිනිගෙන දැවෙන අපායක්. ඒත් මේ විනාශය අතරින් ටුසොමෝ හෙමින් නැගිටිනවා. ඔහු වටේ මිනිස්සු සමහරු මිය ගිහින්, සමහරු අඬනවා, කෑ ගහනවා, සමහරු පිලිස්සෙනවා, ආධාර ඉල්ලනවා. ඒත් ටුසොමොට එක දෙයක් මතකයි. මට ගෙදර යන්න ඕනේ. ඊළඟ දවසේ ටුසොමෝ තවත් බේරුණ දෙන්නෙක් එක්ක හිරෝෂිමාවෙන් තමන්ගේ ගෙදර යනවා. දන්නවද ටුසොමෝගේ ගෙදර තිබුණේ කොහෙද කියලා? නාගසාකි නගරේ. ටුසොමෝ ගෙදර ගිහින් තුවාලවලට බෙහෙත් දාගෙන දවස් 3කට පස්සේ අගෝස්තු 9 වෙනිදා ඔෆිස් එකට ගිහින් බොස්ට කියනවා එකම විශාල බෝම්බයකින් හිරෝෂිමා නගරයම ඉවරයි කියලා. ඒත් බොස් ඒක විශ්වාස කරන්නේ නැහැ. මෙයාගේ බොරුවක් කියලා හිතනවා. ඒත් හදිසියෙම තවත් පිපිරීමක්. ඒ පාර ෆැට්මෑන් කියන පරමාණු බෝම්බය නාගසාකි නගරයට වැටෙනවා. ටුසොමෝ ඒ බෝම්බයටත් අහු වෙනවා. ඔෆිස් එක ඇතුළේ හිටපු නිසා කලින් තරම් තුවාල නොවි බේරෙනවා. ඒත් නගරයම විනාශයි. ඔහුගේ ගෙදරත් විනාශයි. ඒත් වාසනාවට වගේ ඔහුගේ බිරිය හා දරුවා දිවි ගලවා ගන්නවා. පරමාණු බෝම්බ දෙකකට මුහුණ දීලා දිවි ගලවා ගත්තත් ටුසොමෝ ජීවත් වෙන්නේ ශාරීරික වගේම මානසික පීඩනයක් එක්ක. ඒත් ඔහු ජීවිතය අත්හැරියේ නෑ. ඊට පස්සේ ටුසොමෝ න්‍යෂ්ටික බෝම්බවලට විරුද්ධව කතා කරනවා. තමන්ගේ කතාව ලියලා ලෝකයට පණිවිඩයක් දෙනවා. මේ වගේ විනාශයක් ආයෙත් ලෝකයට එපා කියලා. ජපාන රජය ඔහුව පිළිගන්නවා නිජු හිබකුෂා කියලා. ඒකේ අර්ථය බෝම්බ දෙකටම අහුවෙලත් ජීවිතය බේරගත්ත කෙනෙක් කියන අදහස. සුටොමෝ 2010 දී මිය යනවා. ඒ ඔහුට අවුරුදු 93දී. ලෝකයේ අදටත් අත්හදා බලපු භයානකම ආයුධ දෙකටම මුහුණ දීලා ජීවිතය බේරගත්ත එකම මිනිසා. පුදුම හිතුණත් මේක ඇත්ත කතාවක්.